එක්තරා නිස්කලංක ගමක කරුණාවන්ත හදවතක් ඇති බමුණෙක් වාසය කළේය. දිනක් ඔහු තම මිදුල පිරිසිදු කරද්දී කුඩා වලක සිරවී සිටි නාගයෙකු දැක්කේය. අනුකම්පාවෙන් දියව ගිය බමුණා සර්පයාව එසවා නැවත වනයේට මුදා හැරියේය. ඔහුගේ කරුණාවට කෘතඥ වූ නාගයා දිනපතා රන් කාසි තෑගි දීමට පොරොන්දු විය. සෑම උදෑසනකම බමුණාට නාගයාගේ සිදුර අසලින් දිලිසෙන රන් කාසියක් හමු වූ අතර එය ඔහුට සතුටක් ගෙන දුන්නේය. දිනක් බමුණා නිවසින් බැහැරව සිටි විට ඔහුගේ කෑදර පුතා එක්වරම සියලු රන් කාසි ලබා ගැනීමට සිටුවේය. කොළුවා ඔහුගේ සිදුරට අත දමද්දී කෝපයටපත් නාගයා ඔහුගේ අත සපා කෑවේය. බමුණා පැමිණ පුතාගේ නිසල දේහය දැක ඔහු කළ අනුවණකම ගැන හඩා වැළපුණේය. ඔහුගේ දුක සහ කෝපය නිසා බමුණා නාගයාට දොස් පවරා පොල්ලක්ගෙන නාගයාගේ සිදුර දෙසට දිව ගියේය. නාගයා දුකින් මෙසේ කීවේය. කැඩුණු විශ්වාසයේ කිසිදා නැවත ගොඩ නැගිය නැහැක. ඉන්පසු ඔවුන් දෙදෙනාම සදහටම හැරී ගියේය.